මම මේ වීඩියෝ එක දාන්න ප්‍රධාන හේතුව තමයි මගේ වැදගත් ඉම්පෝටන්ට් වීඩියෝ ටිකක් ෆොටෝස් ටිකක් මට නැති වුණා. ඉතින් මට ඒක ගන්න මම හැමතැනම YouTube එකේ එව්වා, වෙබ්සයිට් වල බැලුවා. ඒක පේමන්ට් කළා මිසක් අපිට මට කරගන්න විදියක් තිබුණේ නැහැ. ඉතින් මම කොහොමද ඒක ගත්තේ කියලා මම ඔයාලට පැහැදිලි කරන්නම්. මොකද මට විතරක් නෙවෙයි ඕක වෙන්නේ. ඔයාලා ඕන කෙනෙක්ට මේක වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට අවුරුදු ගානකට කලින් නැති වෙච්ච ෆොටෝ ටිකක් කොහොමද ගන්න කියන එක මම අද කියලා දෙන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට මේ පෙන්නන වෙබ්සයිට් එක තමයි Recoverit. මේ තියෙන Recoverit එකේ ඔරිජිනල් software එක. ඉතින් මේ වෙබ්සයිට් එක අපි ඩවුන්ලෝඩ් කරගන්නවා. නමුත් අපිට මේක බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට ස්කෑන් කරන්න දෙනවා. ස්කෑන් කරලා පස්සේ මම මේක මෙතනින් ස්ටොප් කරගන්නවා. මොකද මේක සෑහෙන GB ගානක්. මෙතන දැනට GB 33යි තියෙන්නේ. 139 මම ඒක ස්ටොප් කරගන්නවා. නමුත් මට මේක රිකවරි කරගන්න වෙන්නේ නැහැ. බයි කරන්න කියලා තමයි පෙන්වන්නේ. ඉතින් එහෙම බයි නොකර අපි කොහොමද ෆ්‍රී ෆොටෝ ටික ගන්නෙ, වීඩියෝ ගන්නෙ කොහොමද කියලා තමයි මම ඔයාලට කියා දෙන්න යන්නේ. මේකට කිසිම පේමන්ට් එකක් කිසිම මුදලක් අය වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ස්ටෙප් එක හරියටම කරන්න. මෙතනින් චුට්ටක්වත් ස්කිප් කරන්න එපා. එහෙම වුණොත් ඔයාලට මග ඇරෙනවා. ස්කිප් නොකර අනිවාර්යෙන් බලන්න. ඉතින් අපි මෙන්න මේ විදිහට මෙතන සර්ච් බාර් එකේ ගහ ගන්නවා ෆයිල් cr කියලා. ඉතින් මේ මොකද්ද කරන්න යන්නේ කියලා ඔයාලා හිතනවා ඇති. ඉතින් මේක ඇවිල්ලා ට්‍රැකින් වෙබ්සයිට් එකක්. අනිවාර්යෙන් ඔයාලට වැදගත් දෙයක් කියන්න තියෙන ඉස්සරහට ස්කිප් කරන්න එපා. අනිවාර්යෙන්ම මේක බලන්න. එහෙම නොවුනොත් මගහැරුණොත් ඔයාලට මේක කරගන්න බැරි වෙනවා. ඉතින් අපි මෙන්න මේ විදිහට ෆයිල් cr කියලා ටයිප් කරගන්නවා සර්ච් බාර් එකේ. හරි. උඩින්ම පේනවා ෆයිල් cr the biggest software store කියලා. ඉතින් අපි ඒකට යනවා. ඒකට ගිහිල්ලා අපි සර්ච් බාර් එකේ සර්ච් කරගන්නවා Recoverit කියලා. ඉතින් අපි මේ ගන්න යන්නේ ඔරිජිනල් software එකේ tracking site එකක්, tracking software එකක්. හරි උඩින්ම පෙන්නනවා Windows. ඊට පස්සේ තියෙනවා MacOS කියලා. අපි Windows එක තමයි ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ. තව දෙයක් මේක ඩවුන්ලෝඩ් කරද්දී ඔයාලට ගොඩක් ads එයි. ඉතින් මම ads නැති වෙන්න extension එකක් දාලා තියෙන්නේ. සමහරක් ඒක මොකද්ද කියන්න දන්නේ නැතුව ඇති. දැනගන්න අවශ්‍ය නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කොහොමද ads අයින් කරගන්නේ කියලා. ගොඩක් වැඩ කරද්දී වැදගත් මේ ads අහක් කරන එක. හරි ඉතින් අපි මේ විදිහට ඩවුන්ලෝඩ් වෙන්න දානවා. අතන password එකක් තිබ්බ ඒක ඔයාලා මතක තියාගන්න. මතක ඇතුව මෙන්න මේ දේ කරන්න. අනිවාර්යෙන් virus guard එක off කරගන්න ඕනේ අපි install කරන්න යන්නේ නැද්දි. මොකද මේක tracking site එකක්. එහෙම නැති වුණොත් මේ වැඩේ හරියන්නේ නැහැ. අනිවාර්යෙන්ම virus guard එක off කරගන්න ඕනි. ඉතින් මම මේ විදිහට download වෙන්න දාලා වීඩියෝ එක skip කරනවා. හරි දැන් අපි යම් බලන්න download කරගත්ත එකට. හරි මේ තියෙන. හරි ඔයාලට පේනවා ඇති මේක මේ අනිවාර්යෙන් එක්ස්ට්‍රැක්ට් කරද්දි නිකම්ම එක්ස්ට්‍රැක්ට් කරන්න බෑ. එක්ස්ට්‍රැක්ට් ෆයිල් එකක් හදාගන්න. ඒක ඔයාලට හැමතිස්සෙම වැදගත් වෙයි. ඒක අනිවාර්යයෙන්ම දෙයක් කරගන්න. අතන තියෙන පාස්වර්ඩ් එක ගහන්න ඕනි 1 2 3 කියලා අතන තිබ්බා. ඉතින් මේ පාස්වර්ඩ් එක ගහලා මේ විදිහට එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. ඊට පස්සේ තියෙන්නේ සුපුරුදු පරිදි setup එක install කරගන්න. ඕකේ දුන්නා. හරි ඉතින් ඕකේ දීලා ඉවර වෙලා අපි මෙන්න විදිහට උඩ ටික් එක දා ගන්නවා next දෙනවා. ඊට පස්සේ මම සාමාන්‍ය software install කරන 100කට ඉතින් 100කටම install කරනවා. මේ විදිහට අපි install වෙන්න තියෙනවා. හරි දැන් install වෙලා ඉවරයි. මෙතනින් finish දෙන්න තමයි අපිට තියෙන්නේ. අනිවාර්යෙන් මතක තියාගන්න මෙතනින් ඉඳන් කරන ස්ටෙප් ටික අපිට අනිවාර්යෙන්ම වැදගත්. මග අරගන්න එපා. මේ විදිහටම කරන්න. හරි අපි කෙලින්ම software එක ඇතුළට යයි. අපි file cr එකෙන් download කරගත්ත ඒක cut කරගන්න ඕනි. ඒක ඇතුළට යන්නේ නැතුව. ඉතින් ඊට පස්සේ අපි refresh කරලා boost කරගන්න පුළුවන් නම් boost කරලා පොඩි රිෆ්‍රෙෂ් පාරක් දාලා මැෂින් එක පොඩ්ඩක් රිලැක්ස් කරන්න ඕනි. හරි ඉතින් අපි මේ විදිහට මේක කට් කරගන්නවා. තව වැදගත් දෙයක් ගැන මට කියන්න බැරි වුණා.
සමහරක් අය SD කාඩ් පාවිච්චි කරනවා නැත්නම් පෙන් ඩ්‍රයිව් පාවිච්චි කරනවා එක දේවල් ගබඩා කරගන්න ඕන වුණාම ඉතින් ඒ විදිහට සමහරක් වෙලාවට පෙන් ඩ්‍රයිව් ෆුල් වුණාම SD කාඩ් ෆුල් වුණාම අපිට ඒක ඇතුළටවත් තියාගන්න බැරි වෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ෆෝමැට් කියලා නොටිෆිකේෂන් එකක් ආවත් බය නැතුව ෆෝමැට් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද අපි දන්නවා දැන් කොහොමද ඒක කරන්නේ, කොහොමද ෆොටෝ ටික ගන්න, වීඩියෝ ටික ගන්න කොහොමද කියලා තියෙනවා. අපි දැන් දන්නවා. ඉතින් අපි මෙන්න මේ විදිහට ටාස්ක් මැනේජර් එකට ගිහිල්ලා බලන්න ඕනේ මේ වෙද්දි රන් වෙන software ටික. අනිවාර්යයෙන්ම මෙතන අර අපි දැන් ඉන්ස්ටෝල් කරගත්ත software කරන්න යනවා ඒක හක් කරගන්න ඕනි. ඉතින් මේ විදිහට ෆයිල් ලොකේෂන් යනවා. අපි දැන් කරන්න හදන්නේ අපි කලින් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරා. ඒක එක්ස්ට්‍රැක්ට් කරගත්තාම ෆයිල් එකේ උඩම ෆයිල් එකේ තියෙනවා අයිකන් දෙකක්. ඒ දෙක මෙතෙන්ට පේස්ට් කරගන්න තමයි දැන් කරන්න හදන්නේ. මේ විදිහට අපි ඩවුන්ලෝඩ් එකට ගිහලා අපි මෙතෙන් තමයි එක්ස්ට්‍රැක්ට් කරගත්තේ. එක්ස්ට්‍රැක්ට් ෆයිල් එකට යනවා. ඊට පස්සේ මේ තියෙන අයිකන් දෙක මේ දෙක කොපි දෙනවා. හරි මේ විදිහට කොපි කරගෙන ඉවරලා අපි නැවතත් අර විදිහට software එකෙන් ෆයිල් ලොකේෂන් එකට යනවා. නැත්නම් ඉතින් අපිට මේක PC එකෙන් ගිහිල්ලා ෆයිල් තෝරලා ගියා ඒක වදින නිසා මේ විදිහට open the file location දෙනවා. අපිට නිකම්ම මෙතෙන්ට paste දෙන්න තමයි තියෙන්නේ. replace the file ඒ විදිහට අපි දෙනවා. හරි දැන් මේක paste වුණා. අපි repaste කරලා නැවතත් ඒ software එකට යනවා. දැන් අපිට බලන්න තියෙන්නේ මේ වැඩේ සාර්ථකද කියලා. හරි මමගේ SD කාඩ් එක මේ විදිහට ඩිවයිස් එකෙන් ගහනවා. ඔයාලට පේනවා ඇති external device කියලා තියෙන්නේ මගේ chip එක. හරි මම මේක මේ විදිහට ස්කෑන් කරනවා. ඔයාලට පේනවා ඇති එකේ ඉඳන් ස්කෑන් වෙනවා දැන්. හරි ඉතින් මේ විදිහට ස්කෑන් වෙන්න තව පොඩ්ඩක් දෙමු. හරි මම ඉතින් දැන් ස්ටොප් කරගන්නවා. දැන් අපි මේක ඕක දෙන්න එක එච්චර වැදගත් නැහැ. ඉතින් අපිට මොනවද ඕනි? දැන්ට වීඩියෝ 473ක් තියෙනවා. ඊට පස්සේ ෆොටෝ 4700 ගාණක් තියෙනවා. මෙතන මේ තියෙන්නේ මෙතන තියෙන GB 24යි. ඒකත් ඔයාලට මතක විදිහට 127ක් එද්දි. ඉතින් ඔයාලට අවශ්‍ය ටික මේ විදිහට ටික් කරගන්න පුළුවන්. එකිනෙක ගිහිල්ලා වීඩියෝ ටික ඕනනම් බලන්නත් පුළුවන්. ඉතින් මම දැනට ඔයාලට පෙන්වන්න ඕන නිසා වීඩියෝ දෙකක් විතර අරගෙන අපිට අවශ්‍ය මේක රිකවරි කරන ෆයිල් එක අවශ්‍ය විදිහට තෝරගන්න පුළුවන්. මම නිව් ෆයිල් එකක් හදලා ඒකට තමයි රිකවරි කරන්නේ. ඔයාලට මම ඒක රිකවරි කරලා ගිහිල්ලා පෙන්වන්නම්. හරි දැන් මේ තියෙන්නේ අපි රිකවරි කරගත්ත වීඩියෝ දෙක. ඔයාලට පේනවා ඇති මේ විදිහට කිසිම පේමන්ට් එකක් නැතුව රිකවරි කරන්නේ කොහොමද ඒක කරේ කොහොමද කියලා ඔයාලට පේනවා ඇති. අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ කොහොමද නම් subscribe කරන්න. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝ බලන්න ඕන අනිවාර්යයෙන්ම bell icon එක click කරන්න. ඉතින් මතකතුව මේක tracking site එකක් කියලා ඔයාලට මම නැවත වරක් කියනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ software එක install කරගන්න තමන්ගේ වැඩේ ඉවරුනහම subscribe කරන්න, like කරන්න, comment කරන්න. මතකතුව bell icon එක click කරන්න. ඉතින් මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. නැවත වරක් හමු වෙමු. ස්තුතියි.